හෙලෝ ගයිස්, කොහොමද ඔයාලට? අද අපි ට්‍රැවල් ලොග් එකකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ කුරුණෑගල තියෙන ප්‍රමුඛ පෙළේ රජමහා විහාරයක්, ඒ වගේම සුන්දර වටපිටාවක්, මරළුවාව ගල තරණය කරන්නයි අද මේ ලෑස්ති වෙන්නේ. කුරුණෑගල ටවුන් එකේ ඉඳලා ඇවිල්ලා කුරුණෑගල පොල්ලත්ත පිටිය කියන හරිය ඉඳලා දැන් අපි මේ ට්‍රැවල් කරන්න යන්නේ මරළුවාව ගලට. අපි කොහොමද යන්නේ කියන එක පෙන්නන ඔයාලට. අපිත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක. ඒ වගේම මේ වගේ තව වීඩියෝ බලන්න පුළුවන්. ඔයාලගේ මේ සබ්ස්ක්‍රයිබ් කිරීම තමයි අපට ලොකු සහයෝගයක් වෙන්නේ මේ වැඩේ කරගෙන යන්න. හරි, අපි දැන් මේ කොල්ලත්ත පිටියේ ඉඳලා දඹුලු පාරේ යන ගමන. එක තියෙනවා අයිස්ක්‍රීම් කාලේ ප්‍රසිද්ධ කහු කරගෙන කොල්ලත්ත පිටියේ ඉඳලා අපි යනවා දඹුලු පාරේ ඉදිරියට. කොහොමද ඉතින්? දැන් ඉන්නේ මුත්තිටුගල හන්දිය. මුත්තිටුගල හන්දිය කියන මෙතන මහින්ද විද්‍යාලයේ තියෙන මුත්තිටුගල. ඔතනින් අපි හරවන්න ඕනේ. මේ ඉස්සරහම වල පැහැදිලිව පේනවා. මේ තියෙන බෝඩ් එක දාලා මෙතන හිරිපිටිය පාර, නැත්නම් ගණීවත්ත පාර, මතිත වැල්ලව පාර. අපි හරවනවා මේ පැත්තට. අපිට කිලෝමීටර් 1.5ක් වගේ දුරක් යන්න තියෙනවා මරළුවාව පන්සල හන්දියට යන්න. අපිට දැන් ගණේවත්ත පාර හැරුවට පස්සේ මේ ආන්දාගල දිස්වෙන ආකාරයේ මේ තියෙන්නේ. ආන්දාගල අපිට පිටට පේනවා. මෙතනින් එහා පැත්තේ තියෙන්නේ කුරුණෑගල වැව. ආන්දාගලින් මෙහා පැත්තේ තමයි දැන් අපි යන්නේ. මරළුවාව ගලට යන පාර. මෙතන දිනා පොඩි පන්සල් තොරණක්. ඒතර බෝඩ් එකක් දාලා තියෙනවා මරළුවාව රජමහා විහාරය. මෙන්න මේකෙන් අපි වමට හරවමු. ඉන්නේ මරළුවාව රජමහා විහාරය. ඒතර පුහුණ දිනා උඩ. හරි. අපි හැරෙව්වා. මරළුවා ගලට නැගිට වතුර ටැංකියක් එක්ක මේ තියෙන්නේ. මෙතනින් තියෙනවා කුඩා ගල්දුණු පැත්තේ කියන්නේ මේ
ආන්දාකලින් පහළට. ඒ කියන්නේ රබරවුමට යන පාර. වරද ගන්න වාහන වල යන්න බෑ. ඒතර බයික් වලින් විතරයි යන්න පුළුවන්. ඒ පැත්තට නෙමෙයි අපි යන්න ඕනේ. මෙන්න මේ කන්ද උඩට තියෙන පාරට. පේනවා ලස්සනටම කඳු පන්තිය. ඒ පැත්තේ සම්පූර්ණයෙන්ම හරි ලස්සන මේ පැත්ත බලමු කිල්ල කන්ද උඩට ගියාම කොහොමද පේන්නේ කියලා. මං කිස්ලා පිටිලා ඉන්නවා. නැත්නම් රජදහනක් නේ. ඓතිහාසික මරළුවාව රජමහා විහාරයේ ඉදිරිපිට අපි වාහනේ විතර නැවැත්තුවා. මේ මයි පේන්නේ ඉදන්ගත ලොකු කතාවක් කියන අපි ඒ ගැන කතා කරමු ඉස්සරහට. කඳු වලල්ල වලට සම්පූර්ණ වීඩියෝ එක අරගෙන ඉනවා අපි. මේක තමයි ප්‍රධාන ඇතුළේ වීමේ දොරටුව මරළුවාව රජමහා විහාරයේ. ඓතිහාසික ස්ථානයක් වයිඹ පුරවරයේ තියෙන. අපි අද නිස්කලංක දවසක මේ වීඩියෝ එක කරගන්න. මොකද මේ වෙසක් පොයත් එක්ක සෙනග හරියට ඉඳලා තියෙනවා. මේ තියෙන පන්සල ඈතින් කඳු වලල්ල පේනවා. හරිම නිස්කලංක පරිසරයක්. මලිදේව මහරහතන් වහන්සේ වැඩ හිටපු ලංකාවේ මහරහතන් වහන්සේ වැඩ හිටපු භූමියක්. එන්න ඇවිල්ලා බලන්න මේ මරළුවාව රජමහා විහාරය. ඓතිහාසික මරළුවාව රජමහා විහාරයේ පුදබිමේ ඉන්නේ අපිට. හරිම ලස්සන වටපිටාවක්. පෙරේදා වෙසක් උත්සවය නිසා මගේ ජනාකීර්ණ වෙලා තිබුණා. ඒකට වීඩියෝ එක වෙනසක් කරගන්න බැරි වුණා. අද අපි ආවේ නිස්කලංකව ඔයාලට මේක පෙන්වන්න.
ඓතිහාසික ස්ථානයක්. ඒ පෞරාණික වටිනාකම මේ විදිහටම රැඳිලා තියෙනවා තාමත්. පෙයින් පිටිපසින් පරණ විහාරේ මලිදේව මහරහතන් වහන්සේගේ ලංකාවේ අන්තිම රහතන් වහන්සේ වැඩ හිටපු ස්ථානයක් විදිහට මේක දක්වන්න පුළුවන්. හරිම සුන්දර වටපිටාවක්. අපි තාම ඒ ස්ථානවලට ගියේ මේ තියෙන්නේ කටාරමක් කොටලා රහතන් වහන්සේලා වැඩ හිටපු ස්ථානයක් වෙන්න පුළුවන්. ඓතිහාසික වටිනාකමක් තියෙන තැන. මේ භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු තැන. දැන් මේක මේ පාවිච්චි කරන්නේ මම හිතන්නේ පන්සලේ තියෙන ආධාර කියන කොටස් තැන්පත් කරලා තියෙන තැනක් වෙන විදිහට මේක පරණ ඒ ගල් කණු වගේ මෙතනින් ආසනයක් තියෙනවා. මෙන්න මේ ස්ථානයේ ඉඳලා මුළු වයඹ පළාතෙන් භාගයක් විතර පැහැදිලිව පේනවා. සුන්දර වටපිටාවක්. ඇවිල්ලා බලන්න ඕන තැන තමයි මේ මර්ලුවාව රජමහා විහාරය. ඒකේ ස්වභාවික පරිසරය ඒ වගේම ඓතිහාසික වටිනාකමෙන් යුක්ත ස්ථානය. මර්ලුවාව කඳු පන්තිය දෙසට. මර්ලුවාව රජමහා විහාරය කොටසට අපි ගිහිල්ලා දැන් එළියට ආවා. අපි දැන් මේ පාර දිගේ යනවා. ඉස්සරහට මෙතන තියෙන්නේ මර්ලුවාව ගල. ඒ කොටස තමයි ඉතාමත් ලස්සන view එකක් අපිට බලන්න සුළං එනවා. හරිම සුන්දර වටපිටාවක්. මෙහෙම ඇවිදගෙන ගිහිල්ලා බලමු කොච්චර සුන්දර පරිසරයකද අපි ඉන්නේ කියලා.
එතන මේ කොටු කරලා තියෙන තැන ඉස්සරලා තිබුණේ පරණ සෙල්ලිපියක්. දෙකක් තියෙනවා. පුරාණ සෙල්ලිපියක්. මේ මරළුවාව රජමහා විහාරයේ ආශ්‍රිතව ලියවුණු පුරාණ ඓතිහාසික වටිනාකමින් යුත් සෙල්ලිපියක්. මේ කොටස් දැන් පාෂාණ ජීර්ණය වීමත් එක්ක මේ ඒවා මැකීගෙන යන ස්වභාවයක් තියෙන. මේක තාම සංරක්ෂණය කරලා තියෙන මේ වැටක් නිර්මාණය කරලා මේක පාගන්න එපා කියලා. ඒත් වැස්සට අවුවට මේක පොඩ අභාවයට ගිහිල්ලා තියෙන්නේ නේ. ඊව ගන්නත් බැරි මට්ටමකට. එතන පිටිපස්සෙන් මට තියෙන්නේ මරුලාව රජමහා විහාරයට ඇවිත් චෛත්‍ය සීමාව. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති ඈතින් කඳු පන්තියත් එක්ක අපිට පේනවා ඇතුගල. ඈත බුදු පිළිමයක් පේන්නේ. මේ පේන්නේ කොටසේ ඇතුගලේ තියෙන බුදු පිළිමයක් කොටසේ. මෙතෙන්ට ආවම අපිට පේනවා ඈතින් පේන වැල්ල ගණේවත්ත මාර්ගයේ වාහන ගමනාගමනය වෙනවා. ඒ වගේම ඈතට යායටම කඳු වලින් වටවුණු මේ කුරුණෑගල තියෙන අසිරිය ඔබට බලා ගන්න පුළුවන්. මේ ස්ථානෙට ඒක හොඳටම 360 view එකකින් අපිට ගන්න පුළුවන්. ආන්දාගල. ඒ වගේම ආන්දාගලට පොඩ්ඩක් එහා පැත්තෙන් අපිට පේනවා යන්න ඕනි තැනක්. ඒ තමයි එළුගල රජමහා විහාරය. ඇත්තටම කුරුණෑගල කියන්නේ කඳු පන්තියෙන් වටවෙච්ච සුන්දර පරිසරයක්. ඇවිල්ලා බලන්න මේ පරිසරයේ සුන්දරත්වය කොහොමද? විශේෂයෙන් අපේ කුරුණෑගල හිතවතුන් මේ පරිසරය දන්නා කියන තැනක් නා ඒ මතකයන් ඔබට අලුත් වෙනවා ඇති. දැන් චෛත්‍යයට ආසන්නයේම පොඩි අඩිපහරක් වගේ වැටලා තියෙන මේ
කට්ටිය එහා මෙහා ගිහිල්ලාම මෙන්න මෙතනින් අවුලවත් පහරට බහින්න පුළුවන් කියලා එන පැති මං දන්නේ නැති වෙච්ච සමහර වෙලාවට මේ ස්ථානින් අපිට පුළුවන් මරළුවා ගලට පරිසරයේ සුන්දරත්වය විඳින්න අනිවාර්යයෙන්ම මෙන්න මෙතෙන්ට යන්න ඕනේ. නගරය අපිට දිස්සේ දන්න කාලේ ඉඳලා කවදාවත් මොන බයුමක් ආවත් කියන්නේ ජලය හැමදාම රැඳිලා තියෙනවා මේ ස්ථානේ. සුන්දර වටපිටාවක් අපි පාසල් අවධියේදී පැමිණුණාට පස්සේ තමයි මේ කාලෙකින් ආවේ මේ හරියට. ඒ කාලේ නිරන්තරයෙන් එනවා. නැවතත් මේ තැන් බලහා ගන්න ලැබීමත් ඒකාන්තකට වාසනාවක් කියලා. මේ රටේ ගල්තලාව මතින් ඈතට ඇවිදගෙන යන්න පුළුවන්. තාම පටු පාරක් අන්දමටුනේ දුරටම ඇවිදගෙන යන්න පුළුවන්. කිසිම වෙහෙසක් දැනෙන්නේ නැහැ මේ හුලම් පාරත් එක්ක. හරිම සිසිලක් දැනෙන්නේ. කොච්චර අවුව වැටුණත් මේ හුලම් පාර නිසා ඔය ඇඟට වෙහෙසක් දැනෙන්නේ නැහැ. ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න. කුරුණෑගල පදිංචි පුද්ගලයෙක් නෙමෙයි නම් හරිම ලේසි මේකට එන්න. මීරිගමින් හයිවේ එකෙන් ඇවිල්ලා කුරුණෑගල එක්සිට් එකෙන් එක්සිට් වුණාම කිලෝමීටර්
දෙකක් විතර තමයි සම්පූර්ණ දුර තියෙන්නේ. අර මම කලින් පෙන්නුවා වගේ පොල්ලත්තපිටිය හන්දියෙන් දඹුල්ල පාරේ ඇවිල්ලා මුත්තෙටුගල කියන ස්ථානයෙන් ඒ කියන්නේ රේල්වේ එක ක්‍රොස් වෙන්න කලින් මුත්තෙටුගල හන්දියෙන් හරවනවා වමට හරවලා කිලෝමීටර් හරියටම 1මාරක් යනකොට ඓතිහාසික මරුළුව රජ මහා විහාරය කියලා ඒ බෝඩ් එක දකින්න එතනින් හරවලා මේකල් එක වෙන්න පුළුවන් මේ කඳුපත් උඩටම ඇවිල්ලා මේක බලා ගන්න පුළුවන් මේ අත්දැකීම ගන්න කඳු වලල්ල කොහොමද මුළු කුරුණෑගලම පේනවා මේ අත්දැකීම ගන්න ඔයාලටත් එන්න පුළුවන්. ඉතින් අපිට තව යන්න තියෙන ස්ථාන නම් බොහොමයක් තියෙනවා. අර ඈතින් පේන්නේ තොලු කන්ද. රාවණ ඉතිහාසත් එක්ක බැඳෙන ස්ථානයක් තමයි තොලු කන්ද. ඉගෙන වැඩි විස්තර අපි මේ යන අවස්ථාවේ කතා කරමු. තොලු කන්ද ට්‍රැවල් වීඩියෝ එකක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කවුරුත් දන්න මේ ඇතුගල ඇති ඉස්සෙන්නේ බුදු පිළිමයත් එක්කම ඒ ඇතුගලටත් වාහනයකින්ම යන්න පුළුවන් ඇතුගල මුදුනට. මේ වීඩියෝ එකත් ඔයාලට ගෙනෙනවා. ඒ වගේම කුරුණෑගල වැවි නවරවුම කාගෙත් සිත්ගත් මතක සටහන් තියෙන ස්ථානයක් මේ වැව රවුම. වගේම අර ඈතින් පේන මෙන්න මේ ස්ථානය එළුගල රජමහා විහාරය. මේ ස්ථානෙත් හරිම සුන්දරයි. මේ ට්‍රැවල් වීඩියෝ එකක් අපි එතනදිත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇඳිලා ඉන්න අපිත් එක්ක. අන්න ඈතින් දුම්රිය මගවන් මාර්ගෙන් ප්‍රදාවණි වෙනවා. පේනවා මෙතන ගානිනකොට. ट्रेन කියනවා කොළඹ කොටුවේ ඉඳලා වැල්ලව ස්ටේෂන් එකේ එහෙම නැත්නම් මුත්තේටුගල ස්ටේෂන් එකෙන් බැහැලා සෝලෝ ට්‍රැවල් කරන කෙනෙක් නම් එහෙම එන්නත් පුළුවන්. සීතල ජලය පිහගෙන එන සීතල හුලං ඉතින් වෙහෙස නිමනවා. හරිම සිත් ගන්නාසුළු පරිසරයක්. ඒ පරිසරයේ සුන්දරත්වය විඳින්න මේ මරුළුව ගලට එන්නම වෙනවා.
ස්වභාව ධර්මයේ අපූර්ව දායාද වලින් පිරුණු කුරුණෑගල එළපා ගන්න අත්දැකීම හරිම සුන්දරයි. ඒ සුන්දර මතක සටහනුත් එක්ක අපි මරළුවාව කල කොටසින් අප ආපහු රජමහා විහාරය පැත්තට යනවා. ඉතින් අපි මේ ගමන මේ විදිහට නිමා කරන්නයි සූදානම් වෙන්නේ. එන්න ඇතුගල සහ කුරුණෑගල වැව ඒ වගේ මරළුවාව ගල ඒ කොටස් වල ඇවිදලා ට්‍රැවල් කරලා සුන්දරත්වය විඳින්න ඔබට ආරාධනා කරනවා. ඉතින් ඓතිහාසික මරළුවාව රජමහා විහාරය සහ ඒ මරළුවාව ගල සුන්දර වටපිටාවට සමුදීලා අපි ආපහු ගමන් ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. එහෙනම් අපිත් එක්ක තවමත් වීඩියෝ වලට රැඳී සිටින්න ඔබ දෙන සහයෝගය අපිට ඉතා වටිනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. තවත් වීඩියෝ දර්ශන අපි ඉදිරියේදී ඔබට මේ වයම් පළාත ආශ්‍රිතව ගෙන එන්නයි අරමුණු කරගෙන ඉන්නේ. එහෙනම් ගිහිල්ලා එන්න. ඔබට සුබ දවසක්.